දැන් වැරදිකාරයෙක් අල්ලාගෙන ගිහිල්ලා බන්ධනාගාරයට දාන පොලිස් නිලධාරියයි බන්ධනාගාර නිලධාරියයි අරුට වඩා හොරෙක් නම් ඇයි පොලිස්පතිතුමාට වෙච්ච දේ බලන්න. පොලිස්පතිට වෙච්ච දේ හිතන්නකෝ ඉතින් වෙන මොකවත් ඕනේ නැහැ. ඒ දෙපාර්තමේන්තුවේ සිටපු ඉහළම නිලේ මනුස්සයාට පාතාලේ කණ්ඩායමකුත් හිටියලු. දැන් ඔය හිරගෙදර හිරේ වැටිලා ඉන්න එක්කුටවත් එහෙම තිබ්බේ නැහැ. ආණ්ඩුවේ පඩි ගන්න ගමන් පාතාලෙක හිටපු එකෙක් ඉන්නවද ඕකේ? නෑ. රටේ හිටපු ලොකුම අපරාධකාරයා එතකොට අර මිනිහනේ. කී දෙනෙක්ගේ වන්දනමාන ලැබුවාද? කීර්ති ප්‍රශංසා ලැබුවාද? ගරු බුහුමන් ලැබුවාද? තව ඒ වාගේ කී දෙනෙක් එළියේ ඉන්නවද? තව ඒ වගේ කී දෙනෙක් ඉන්නවද එළියේ? රාජ්‍ය දේපල අනිසි විදියට ප්‍රයෝජන ගත්ත අය හරියටම හෙව්වොත් එහෙම හාඳුරුවරුත් දාන්න වෙනවා. අපේ හාඳුන්නේ 100ක් 200ක් කිරේ. මම මේ අවංකවම කියන්නේ. හාමුදුරුවරුත් 100ක් 200ක් කිරේ දාන්න වෙනවා. දේශපාලඥයෝ පස්සේ ඇවිදලා සුර විමන් හදාගත්ත අය දන්නේ නැද්ද අපි? මම මේ හෙළුවෙන් කතා කරන්න බැරි හින්දා තමයි මේ කිව්වේ. පොදුවේ සමස්ත ලෝකයේ දිහා බලන්න. එහෙනම් ගිහිද පැවිදිද ભેදයක් නැතුව යම් දුර්වලතාවයක් අපි ගාව තියෙනවා නම් ඒක පළමුවෙන්ම විපාක දෙන්නේ Tamanට. ඊට පස්සේ විපාක දෙනවා තමහා බැඳුණු ලෝකයට. හාඳුන්නේ අනුන් කරන පව් තවත් කෙනෙකුට බලපාන්නේ කොහොමද කියලා ඔබ හිතයි. නිකන් හිතන්නකෝ බේබදු තාත්තා කෙනෙක් ඉන්නවා ගෙදර. බේබදු තාත්තෙක් ඉන්නවා. ඒ බේබදු තාත්තා හින්දා ඒ ගෙදර ඉන්න බිරිඳ කොච්චර අහිංසක වුණත් ඒ කියන්නේ මොන තරම් දුකක් විඳිනවද? ඒ ගෑනට කොච්චර කූරතර හැඟීම් පහළ වෙනවද මේ මිනිහා හින්දා? ඒ දරුවන්ට මොනතරම් පෞකාර හැඟීම් පහළ වෙනවද? බේරෙන්නම බැරි තැන මට මතකයි කීර්ති ජයන්ත ඕවයිසි මහත්තයා ඉන්න කාලේ ගෑණි දරපල පලා ඉන්නවා මිදුලේ. බෙලි ගහ. මිනිහා බීලා ඇවිල්ලා අර ගෑණිගෙන් සල්ලි ඉල්ලනවා. ඒ ගෑණිට සල්ලි නෑ දෙන්න. නෑ කිව්වට මේක අහන්නේ. අර දර පරණ තැන මිදලා කිව්වා නෑ මිනිස්සයෝ කියලා. ඒ ගමන මේ ගෑණිට දෙකක් ගහලා කොණ්ඩෙන් අල්ලලා මේව අතේ පටලලා අල්ලගෙන අර බෙලි ගහේ ඔළුව අනිනවා. සල්ලි දෙන්න කියලා. ගෑණිට බැරිම තැන ගෑණි මේ මිනිහාව තල්ලු කෙරුවා. බීලානේ හිටියේ. තල්ලු කරපු ගමන මිනිහා වැටුණා දරපලපු තැන. ගෑණිට බයක් ආවා දැන් මේ මිනිහා නැගිටපු ගමන් මරනවා කියලා. එතනම තිබ්බ පොරව ගත්තු ගමන් ගැහුවා. හරියටම වැදුනා ඕන තැනට මැරුණා මිනිහා. එක නඩුවාරෙන් ගෑණිව නිදහස් කෙරුවා අපේ පොලිසියට ඕවයිසි. ඔව්. එක නඩුවාරෙන් ගෑණිව නිදහස් කරලා දැම්මා. චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසා කියන ධර්ම කාරණාවට අනුව තමයි අපේ හඳුන්නේ ගෑණි නිදහස් වුනේ. ඔව්. බාන්නකෝ. එක මිනිහෙක්ගේ වැරදි හින්දා කී දෙනෙක් සමාජය අතරමං වෙනවා. අපාගාමී වෙනවා. කසිප්පු පෙරන මිනිහෙක් කියන්නේ මුළු ප්‍රදේශයක්ම රටක්ම විනාශ කරනවා. කුඩු ගෙන්නන කුඩු බෙදන මිනිහෙක් ගැන හිතන්නකෝ. රටක් ජාතියක් ආගම් කුල ගෝත්‍ර මේ සියල්ලම විනාශ කරලා දාන. මං හිතනවා ඔබ එච්චර ගැඹුරු අපරාධවලට අත තියලා නැහැ. එහෙනම් මේ මනුසත් ලෝවේ ලබාගත් මිනිස්කම මත දිවි ඇතිතෙක් එවැනි කූරතර රෞද්‍ර ගති
ජීවිතයට එකතු කරගන්න නැතුව මෙතුවක් කල් රැකගත්තා. මේකගේ අට්ටාලේ පහත් වෙනවා බොල. මං කිව්ව නේද ලුජ්ජති පලුජ්ජති इति ලෝකෝ මේ භෞතික ලෝකයේ ගෙවෙනවා, කැඩෙනවා, බිඳෙනවා, මල බැඳෙනවා. දැන් මේක කරකලා ඒකේ ට්‍රේඩ් නෑ ගෙවිලා. ඒකේ ට්‍රේඩ් නෑ. ඒකේ අනිත්‍ය මේකේ අයිතිකාරයාට තේරෙන්නේ නෑ. මේවා අනිත්‍යයි කියලා අයිතිකාරයාට තේරෙන්නේ. මේකට අලුත් එකක් දමාපා. මේ සෙට් එක ගෙනල්ලා උඹ ආයේ පිනටම දෙනවා නෙමෙයිනේ කීයක් හරි ගන්නවනේ. ගන්න එකෙන් මේක තනපන්. තනුවහම දේශකයාණන් වහන්සේට කරදරයක් නැතුව දේශනාව පවත්වන්න පුළුවන්. නැත්තම් ඒක පවත්වාගෙන යන්න බැරි වෙයි. බාධා එනවා. බාධා දුරලමින් ජීවිතේ ඉස්සරහට යන්න නම් අපි ඇත්තටම කැපවීමෙන්, දැකීමෙන්, නිර්මාණශීලීව ලෝකයේ දැකීමෙන්, බැලීමෙන් වැදගත් මිනිහෙක් වෙන්න මහන්සි ගත්තොත් නොකරපු පව් නොකරම ඉන්න වාග්ය උදා වෙනවා. දෙවෙනි වීර්යය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya. ඕන් දැන් තමයි මීගොමුව ගැන කියන්නේ. මෙච්චර කාලයක් කරපු පව් සම්පූර්ණයෙන් නවත්තන්න වීරිය කරන්න. නොකරපු පව් පිළිබඳ අවබෝධයක් නැතත් ඔබට ඔබ කරපු පව් දැනට කරන පව් පිළිබඳව අවබෝධයක් තියෙනවා නේද? කරපු පව් මතක් කරගන්න ගෙදර ගිහින් නින්දට යනකොට කරමින් ඉන්න පවුත් නින්දට ගිහිල්ලා මතක් කරගන්න. ඔබ ඒ පාපය කරන්නේ ඒකේ ආදීනව දන්නේ නැති හින්දා. පාපයට ආදීනව දන්නේ නැති හින්දානේ කරන්නේ. හාඳුන්නේ දැන කරන්නේ නැහැ. කවදාක්වත් මිනිහෙක් දැන වැරදි කරන්නේ නේද අපි හඳුන්නේ? ඒක වරදක් බව, අපරාධයක් බව, පාපයක් බව, අකුසලයක් බව, සංසාර ගමනේදී දුක් විඳින්න වෙන බව මිනිහෙක් දන්නවා නම්, අවබෝධයෙන් දන්නවා නම් ඒ වැරද්ද කරනවද? වැරද්ද කරන්නේ නැහැ. ඒක මතු පිටින් දන්නවා. මතු පිට කර්මානුරූප භාවය දන්නේ. මතු පිටින් දන්න හින්දා හැංගිලා අරක්කු විකුණනවා. ඇයි? පේන්න වික්කොත් අහු වෙන හින්දා. පේන්න වික්කොත් අහු වෙන හින්දා. නීතියේ රැහැනට බයට. හැබැයි කර්මානුරූපව බයටද? නෑ. නීතියට බයයි, කර්මයට බය නෑ මෝඩයා. මෝඩයා කර්මයට බය නෑ. ඒකනේ අම්මට ගහන්නේ. අප්පට ගහන්නේ, මරන්නේ. කපන්නේ, කොටන්නේ. ගෑනුන්ට වදකයෝ වාගේ වද දෙන පිරිමි ඉන්නේ. පිරිමින්ට මාර දූතිකාවෝ වාගේ වද දෙන ගෑනු ඉන්නේ. හොඳට බලන්නකො මේ සමාජය ඇතුලේ. ඔබ ඔය කොයි ගොඩේද ඉන්නේ කියලා බලන්න. සත්තු මරනවද නැද්ද? හොරකම් කරනවද නැද්ද? කාමයේ වරදවා හැසිරෙනවද නැද්ද? තම බිරිඳට වංචා කරලා අනියම් බිරිඳෑවරු තම ස්වාමියාට වංචා කරලා අනියම් ස්වාමි පුරුෂයෝ. අපේ හාමුදුරනේ මේ ළඟදි මං අහගෙන හිටියා දැන්වීමක් රේඩියෝ එකේ. මේ වර්තමානයේ තියෙන නාට්‍යයක් පිළිබඳව ඒක වර්ණනා කරනවා බලපියව් කියලා. ඒකේ කියනවා උඹ දකින්නකොට මට දැනෙන්නේ විවාහක මිනිහෙක් හොර ගෑණි දැක්කහම ඇති කරගන්න ප්‍රීතිය ලූට ඇති වෙන්නේ. යාළුවා මුණ ගැහිලා මගදී යාළුවා මුණ ගැහිලා. යාළුවා මුණ ගැහිච්චාම ඌට ඇති වෙන හැඟීම අනියම් බිරිඳ දැකපු සැමියෙක් වාගේලු.
එහෙම හැඟීමක් එනවද පුතේ මිත්‍රයෙක් හම්බෙච්චාම? බලන්නකො මේකගේ කැත ගතිය මේ අරක උස්සලා පෙන්නන්න. වල් ගතිය. ඒක තහනම් කරන්නේ. හැබැයි නන්දාමාලිනිගේ පවන තහනම් කෙරුවා. ඒක ඇත්තමනේ තිබ්බේ. ඒක තහනම්. සම්පූර්ණම සත්‍ය කතාවක් කිව්වොත් ඒක තහනම්. ඒක මිනිසුන්ට අපහාස කළා. නීතියට අගෞරව කළා. පුද්ගල නාමයන්ට අගෞරව කළා. එහෙම කියලා ඒක වරදක් හැටියට හම්බඩු ගහලා පෙන්නනවා. ඔය අන්තර්ජාලයේ තියෙනවා මං කියපු ධර්ම දේශනාවල කෑලි දාලා ගෑනු තමයි වදාන්නේ. මං දැක්ක ගෑණියක් රංගපාලත් කියනවා. මං ඊට පස්සේ කිව්වා උඹට මෙදා ගෑනු කොමවක් තියෙනවා ලබන ආත්මේ ඕකත් නැහැ කියලා. ඔව් මෙදා මනුස්ස ලෝකේ ගෑනු කොමවක් හම්බුණා ලබන ආත්මේ ඒකත් නැහැ. ඕවා දාලා පුතේ අන්තර්ජාලයේ ඒවා බලන සංඛ්‍යාවට අනුව සල්ලි හම්බෙනවලු. ඒ හින්දා කුණුහරප කියලා මිනිසුන්ට නිඳා කරලා බැනලා ගහලා ඒක අන්තර්ජාලයට දාන. ඊට පස්සේ අර මෝඩ සමාජයන්නේ තියෙන්නේ කුණුහරප බල සතුටු වෙනවා ප්‍රීති වෙනවා. ඒ බලන වාරයක් ගන්න ඒ කුණුහරපේ දාපු එකාට සල්ලි හම්බෙනවා. මේ ලෝකේ හදලා තියෙන විදිහ බලන්නකො. මේවා නිර්මාණය කරලා තියෙන විදිහ. ඉතින් අපි යන්නේ නිවනටද මේ? අපි යන්නේ අපායටද?